අයිබෝන් කොහොමද යාලට ඔන්න ඉතින් ගොඩක් කාලෙකින් තමයි වීඩියෝ එකක් ගෙනාවේ. ගොඩ දවසකින් මට අප්ලෝඩ් කරන්න බැරි වුණා. ඉතින් කාර්යබහුලත්වයත් එක්ක ඉතින් ඇත්තටම වීඩියෝ කරන්නත් මට සමහරවිට වෙලා මදි. ඉතින් ඒ වුණාට මම ඔයාලට පෙන්නන්න. ඉතින් ඔයාලා ආසයිනේ ඉතින් බලන්න වගේ වීඩියෝස්. ඉතින් ඒක නිසා වීඩියෝස් ටික හරි මම ඕන දේවල් වලින් ටික හරි වීඩියෝ කරගන්න try කරනවා. ඉතින් ඒ try කරපු ඒවායින් තමයි මේ day vlogs මම හදන්නේ. ඉතින් අද රෑ තමයි සව් එක හැදුවේ. ඉතින් පුතා ගොඩක් ආසයි සව් වලට බාර්ලි වලට. ඉතින් මම ඔන්න සව් එකක් හැදුවා. ඉතින් මේ පහුවෙන්ද උදේ තමයි අපි කොළඹ ගියා. ඉතින් මේ නිවාඩු කාලේ ලොකේෂන් එකේ තමයි මේ වීඩියෝ එක දාන්නේ. මම අප්ලෝඩ් කරන්න පරක් වුණාට නිවාඩු කාලේ තමයි මේ වීඩියෝ එක හදන්නේ. ඉතින් චුටි බබාගේ ස්කූල් එකේ ප්‍රයිමරි 1 එයා යන්නේ ඉතින් සෙප්තැම්බර් වල. ඉතින් එයාට ගන්න බඩු ගොඩක් තිබුණා. ඉතින් ඒකට අපි හිතුවා ඉතින් මං හරි ආසයි අර කියුට් දේවල් ඉතින් ගර්ල්ස්ට ඉතින් කියුට් දේවල් නේ අරන් දෙන්නේ. ඉතින් ඒක මං හරි ආසයි ඉතින් ඒව චූටි ලස්සන දේවල් වලට. ඉතින් මම ආස කරන ඒවා මම බබේට අරන් දුන්නා. ඉතින් ඔන්න කූල් ප්‍රින්ට් එක ගත්තේ ගොඩක් එයාගේ ස්කූල් එකට ඕනෙව තමයි. ඉතින් ගොඩක් දේවල් තිබුණා. ඉතින් ඒවා මට ආසයි. මම ඉතින් එයාට අරන් දුන්නා. එයාත් ඒවට හරිම ආසයි. ඉතින් අන්න ඊට පස්සේ අපි එන ගමන් ලේඩි ජී එකට ගියා. ඉතින් මං හරි ආසයි ලේඩි ජී එකට යන්න. මොකද එතන වෙනස් දේවල් තියෙනවා. ඉතින් කිචන් එක ලස්සන කරන ඒවා. ඉතින් ඒ වගේ දේවල් හරියට තියෙනවා. ඉතින් මං ඒවයින් තෝරලා ගන්නවා. ඉතින් ගොඩක් ඒවා ගියා. Short hair, long hair. And rock. Yes. එයාට ඉතින් ගන්න ටොයිස් වලින් එකක් අතට තියා ගන්න ඕනේ. තියන ගමන් ඇතුලේ සෙල්ලම් කරන්න. ඉතින් අපි දැන් ඉතින් පිටිපස්සට වෙලා ඉතින් ඔන්නෝම සෙල්ලම් කරගෙන තමයි ඉතින් යන්නේ. හරි රසයි. ඉතින් සින්දුවකුත් අහගෙන ඉතින් චිල් එකේ කෑම එකක් කන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවද කොළඹ වල කොට්ටා පැත්තේ ඉන්න අය මෙතන. අපි ඔන්න ඉතින් යනකොට ඉතින් එනකොට මෙතනින් තමයි ඉතින් කෑම ගන්නෙ. ඉතින් හරිම රසයි. අපිට ඕන තරම් කරිස් තියෙනවා. පුළුවන් බෙදා ගන්න පුළුවන්. 5ද 6ද ෆිෂ්ද ඉතින් තව එග් ඔම්ලට් එකක්ද මොනවද ඉතින් ඕන එකක් අපිට ඉල්ල ගන්න පුළුවන්. ඉතින් ඒවට ඉතින් ඊට පස්සේ ගාන ඉතින් බලලා දෙනවා. ඉතින් නිදිමත වුණාම අපි අනිවාර්යයෙන්ම ඉතින් මෙහෙම පොඩි රෙස්ට් එකක් අරගෙන තමයි යන්නේ. ඉතින් ඔයාලට කියන්නේ පොඩ්ඩක් නිදිමතෙන් ඩ්‍රයිව් කරන්න එපා. ඉතින් ඇහි පිය ගහන සුනංගු වේලාව කියලා නේද කියන්නේ. ඉතින් ඇහි පිය ගහන සැනින් ඉතින් ලොකු කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලට නිදිමත වේලාවට කවදා ඩ්‍රයිව් කරන්න එපා. රෙස්ට් එකක් අරගෙන යන්න. ඉතින් පාරයින් නවත්තන්න එපා. මේ වගේ ඉතින් ප්ලේස් තියෙනවා. ඉතින් මම අපි හිතා ගන්නවා. නතර කරගන්න දවසේ උදේන කිට්ටම අපේ හිතට එන සැනසීම කියලා නිම කරන්න බෑ නේද? කුණුත් එක තියෙනට වඩා ලස්සනට පිරිසිදුට සුවඳවත් තියෙන එක තමයි වඩා හොඳ. ඉතින් ඔන්න බලන්නකො ඉස්සරහට ලොක්ක වීඩියෝ කරන්න දෙන්නේ නැහැ. ලයිට් ඔෆ් කරනකොට බලන්නකො වෙන්නේ මොනවද කියලා. සාලලාලලාලලා එන්න. ඉතින් මට යාව තල්ලු කළා ආය යමුතෙන් වීඩියෝ එක කරන්න වෙනවා. ඉතින් ඔන්නෝම තමයි ළමයි එක වීඩියෝස් කරන්න ගියා. මට ඉතින් රස හැමදේම ඉතින් ඔයාලත් එක්ක මම ෂෙයා කරගන්නවා. කලින් ඉස්සර වීඩියෝස් වලත් මම කියලා තියෙනවා. ඉතින් මෙන්න මේ රයිස් එක. මේ හාල බාස්මති එක කිලෝ එක විතරයි මට අහුන්නේ තාම. මන් දන්නේ මට කොළඹ වලත් අහුන්නේ මේකේ මේ කිලෝ 5 වැඩි අහුන්නේ. කිලෝ එක තමයි ඉන්නේ. ඉතින් ඒක හරිම රසයි සුවඳයි. හරිම සැහැල්ලුයි. ඉතින් බාස්මති වල තියෙන ගුණේ සැහැල්ලු හාලක් විදිහට මම දකින්නේ. මොකද සීනි ගොඩක් අඩු හාලක් විදිහට කැකුළු හාල් වල පිස්ටේ වැඩි නේ. ඉතින් මේකේ එහෙම දේවල් අඩුයි කියලා තමයි ඉතින් කියන්නේ. Come on. Mama get in. Are you getting this way? Uncle. This is my one. You remember? පහුවෙන්ද ඉතින් shopping. ඉතින් ගෙදරට අවශ්‍ය කරන පොඩි උම්නා වල ටිකක් තිබුණා. ඉතින් ඒ ටික ගන්න ආවා. ඒ ටිකත් අරගෙන ඉතින් යන ගමන් තමයි මේ ටික වීඩියෝ කරේ. මේ වීඩියෝ එක ටිකක් කාලයක් පරණ වීඩියෝ එකක්. මොකද මට අප්ලෝඩ් කරන්න වෙන්නේ නැහැ. ඉතින් මම මේ දවස්වල ස්කූල් එකෙන් දිග නිවාඩුවක් කරගෙන
ඉන්නවා රෙස්ට් එකේ. ඉතින් මොකද මට චිකන් ගුණය දෙන නිසා ඇත්තටම රෙස්ට් එකක් හම්බුන්නේ නැහැ. ඉතින් දැන් වෙද මහත්තයකින් බෙහෙත් කරනවා. ડોක්ටර්ගෙන් බෙහෙත් අරගෙන ඉවරයි. දැන් වෙද මහත්තයකින් තමයි මේ දවස්වල බෙහෙත් යන්නේ. ඉතින් කකුල් දෙකේ තිබුණා ගොඩක් මම අර ස්ටෑර්ස් නැගපු නිසා මට රෙස්ට් එකක් හම්බුනේම නැහැ. මිඩ් එක තිබුණා මිඩ් ටර්ම් එක. ඒකත් ඉවරනට පස්සේ තමයි මම පොඩ්ඩක් රෙස්ට් එකක් ගත්තේ. ඉතින් ඒක නිසා ඉතින් පොඩ්ඩක් එහෙම ඇවිදිනවා. ඉතින් රෙස්ට් එකේම තමයි ඉන්නේ. ඒක නිසා තමයි මට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක මේ ගතිපු බඩු බබා කලින් ඔයා මුලදී දැක්කේ පලන්ට් එකෙන් ඒ තැන් වලින් ගත්තිපු බඩු බබාට දැන් ඒ බඩු කැඩිලා අයින් කරන තත්ත්වෙටමපත් වෙලා මේ වීඩියෝ එක අප්ලෝඩ් කරද්දි. ඉතින් මේවා මතක යන්න ඉතින් වටිනවනේ නේද? ඉතින් ඔන්න ඒක නිසා තමයි ඉතින් මම අප්ලෝඩ් කරේ. ඉතින් ඉක්මනට වීඩියෝස් දාන්න කොහොමයි try කරන්නම්. ඉතින් දිගටම බලන්නකෝ. Open. With the camera can't open touch over it. Let me see. Where did you put on? I didn't put on. Then where is it? Wait. Oh, yeah. Ani Baba, see mommy's t-shirt also. Don't raise. No, stop it. It's too small. Can't fit. You. I fit in one too. No, I will somehow keep it, Baba. You sit down, please. But it's ඉතින් අද ගොඩක් ටයර්ඩ්. ඉතින් මං චේන්ජ් කරගෙන යනවා අවශ්‍ය එකක් දාගෙනම. ඊට පස්සේ ඉතින් හැමීට බරු ටික අසුර ගන්න පුළුවන් මට. එහෙනම් ඉතින් ඔයාලා බලන්නකෝ කොහොමද මං අස් කරන්නේ කියලා. දැන් මම වොෂ් එක දාලා මාස් කරනවා. my lollipop. Oh, what happened? My lollipop is dirty. මේ බන්ස් ඉතින් මම බර්ගර් හදනවා ගොඩක් වෙලාවට. ඉතින් ඒකට තමයි ඉතින් බන්ස් එක. මේ දොරංගි ඔයාලා ගන්නකොට බලලා ගන්න මේ ඇට නැහැ මේකේ. ඉතින් එක සැරේටම කන්න පුළුවන්. ඉතින් ඇට හැපුණම ඉතින් ඇඹුල්නේ. ඇට නැහැ මේකේ. මේ බලන්නකෝ. හරිම රසයි. මාර රසයි මේ දොඩම් එක. ඉතින් ඔන්න මේ කලිනුත් අහු වුණා මේක. ඉතින් ඉතින් කීල් සුපර් වල වගේ තමයි තියෙන්නේ. කීල් සුපර් එකේ තියෙනවා අපිගේ තියෙනවා.
ඉතින් ඒ ප්‍රයිස් එක ඉවරයි. ඉතින් ඒ ප්‍රයිස් එක ඉවරනේ මම මාරු කරනවා අලුත් එකක්. මොකද මේ පැත්තේ මතුරුව ඉන්නවා. මට ඩෙන්ගු ඇදිලා තියෙනවා දෙසරයක්. ඉතින් චිකන් ගුන්යත් හැදුනා. ඉතින් හැම එකම හැදෙනවා ඉතින්. ඔන්න ඉතින් ඕමයි. චිකන් ගුන්ය නම් අම්මෝ මන් දන්නේ වනේ වන හතරකටවත් වෙන්න එපා. පුතුම අමාරුයි. දැන් මම කලින් වීඩියෝස් වල කියලා තියෙනවා කිසිම කෙනෙකුට වෙන්න එපා. කිසිම කෙනෙකුට හැදෙන්න එපා චිකන් ගුන්ය. පුදුමාකාර අමාරුවක්. ඉතින් මිනිස්සුෙකුට දෙසරයක් වගේ මේක හැදුනොත් ඉතින් ඇත්තටම ඒ මිනිස්සුගෙන් වැඩක් නැහැ. ඒ තරමට මේ මන් දන්නේ වීක් වෙනවා මං හිතන්නේ. මට නම් උපරිමයටම ඉතින් ආවා චිකන් ගුන්ය හොන්දටම. ඉතින් අමාරු නා. ඉතින් ඒ අමාරුකම් තියේදී තමයි මම ඉස්කෝල් ගියේ. ඉතින් කොහොම හරි අමාරුවෙන් මිඩ් ටර්ම් එක ඉවරනකම්ම ඇදගෙන ගියා. ඉතින් එහා මට ඉතින් ඇත්තටම අමාරුයි. ඉතින් ඒක නිසා මම රෙස්ට් එක ගන්න තමයි මම ඉතින් ටිකක් ලොකු රෙස්ට් එකක් ගන්න තමයි මම ඉතින් මේ දවස්වල මේ විදියට ඉන්නේ. ඉතින් නැත්තම් මට හොඳ වෙන්නේ නැහැ. මගේ කකුල ලිදිමුව බැස්සේ නැත්තේ මේ රෙස්ට් එකක් තිබුණ නැති නිසා කියලා තමයි ડોක්ටර් කිව්වේ. ඉතින් මගේ ඇඟේ මගේ weight එක වැඩි. ඇත්තටම මගේ ඒක නිසා තමයි මට මේ මෙච්චර අමාරුනේ. ඉතින් ඔන්න මේ ඔහොම තමයි ඉතින් මගේ මේ දවස්වල වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් මේක පරණ වීඩියෝ එකක්. මම තව වීඩියෝස් දාන්න try කරනවා ඔයාලට. එහෙනම් ගිහින් එන්න. තිරුවන් සරණයි. පරිස්සමෙන් ආදරෙන් ඉන්න.